ඒකෝමත් එක රටක මහා සාගරයෙන් වටවුණු ලස්සන දූපතක ලොකු කෙසෙල් වත්තක් තිබුණා. මේ වත්තේ හැදෙන කෙසෙල් කැන් තමයි මුළු දූපතේම මිනිස්සුන්ගේ ප්‍රධාන කෑම. වත්තේ අයිතිකාරයා වුණේ ගමේ හැමෝම පත්කරගත්ත නායකතුමා. කාලයක් යද්දි මේ වත්තේ වැටවල් දිරාගෙන ගිය. පොහොරදාන්න සල්ලි මදි වුණා. නායකතුමා පොත පෙරලලා බැලුවා. වත්ත නඩත්තු කරන්න නම් සල්ලි ඕනේ. එයා තීරණය කළා. හෙට උදේ ඉඳන් වත්තෙන් කපන හැම කෙසෙල් කැනකටම ගන්න බද්ද ඩබල් කරනවා කියලා. හැබැයි මේක රහසක්. නායකතුමා හිතුවා හෙට උදේටම ගමේ මිනිස්සුන්ට මේක කියනවා කියලා. නමුත් නායකතුමාගේ ලේකම් මේ රහස තමන්ගේ හිතවත් සිරිපාල මුදලාලිට හවස හොරෙන් කිව්වා. සිරිපාල හෙට උදේ ඉඳන් කෙසෙල් මිල ඩබල් වෙනවා. හැබැයි අද රෑ 12ට කලින් වත්තෙන් කපලා එළියට ගන්න ඒවට පරණ අඩු මිලමයි ලේකම් කිව්වා. සිරිපාල කියන්නේ පොතපත ඉගෙනගත්තු උගතෙක්. හැබැයි එයාගේ බුද්ධිය වැඩ කළේ තමන්ගේ බඩ වඩා ගන්න විතරයි. එයා එක රැයින් ගමේ හිටපු හැම කුලීකරුවෙක්වම සල්ලි දීලා ගෙන්න ගත්තා. රෑ 12 වෙන්න කලින් වත්තේ තිබුණු හොඳම කෙසෙල් කැන් 4000ක් කපලා තමන්ගේ මහා ගබඩාවල හංග ගත්තා. වත්තේ මුරකාරයොත් සිරිපාලකින් ලැබුණු සන්තෝෂම දැකලා ඇස්පියා ගත්තා. පහුවදා උදේ නායකතුමා නිවේදනය කළා අද ඉඳන් කෙසෙල් මිල ඩබල් කියලා. ගමේ මිනිස්සු කෙසෙල් ගන්න සිරිපාලගේ කඩේට ආවා. සිරිපාල තමන් රෑ පරණ අඩු මිලට හොරෙන් කපාගත්තු කෙසෙල් ටික අලුත් වැඩි කරපු මිලටම මිනිස්සුන්ට වික්කා. සිරිපාල ඒක රැයින් මහා ධනවතෙක් වුණා. හැබැයි අන්තිමට උනේ මොකක්ද? වත්ත වටේට වැඩවල් ගහන්න පොහොර දාන්න වත්තට ලැබෙන්න තිබුණු සල්ලි ටික සිරිපාලගේ සාක්කුවට ගියා. සල්ලි නැති වුණාම වල්ලූරු ඇවිත් මුළු වත්තම විනාශ කරලා දැම්මා. අන්තිමට සිරිපාලට විකුණන්න කෙසෙල් නැති වුණා. ගමේ මිනිස්සුන්ට කන්න කෙසෙල් නැති වුණා. ඉතින් මචං මිනිස්සු උගත් වුණාට වැඩක් තියෙනවද? මේ වගේ තමන්ගේ බඩ විතරක් වඩා ගන්න බුද්ධියක් නැති අය රටක් පාලනය කරද්දි වත්ත විනාශ වුණේ සම්පත් නැති නිසාද නැත්නම් රෑ 12ට කලින් හොරෙන් කෙසෙල් කපපු අය නිසායි ඒකට උදව් කරපු උගත්තු නිසායිද? හිතලා බලන්න. ඊළඟ කතාවෙන් අපි හමු වෙමු.